හදිසියේ ලියෝ තොලස්තෝයිගේ War and Peace කෘතිය අතර හම්බුණා. ඒ නිසා මම හිතුවා ලියෝ තොලස්තෝයි ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒකට හේතුව තමයි මම මීට කලින් ඩොස්තොයස්කි ගැන කතා කරලා තියෙන නිසා. ලියෝ තොලස්තෝයි ඉපදෙන්නේ රුසියාවේදී 1828 දී. ඔහු ඉපදෙන්නේ මොස්කව් නගරේ ඉඳන් කිලෝමීටර් 200ක් විතර දකුණට තියෙන ටූල නගරයේ අසන්නයේ තියෙන යස්නයා පොල්යානා කියන නිවසේ. ඔහු ඉඩම් හිමි ධනවතෙක්ගේ පුතෙක්. ඔහුගේ පවුලට ඔහු ඉපදෙන වෙලාවේ අක්කර 4000ක පමණ ඉඩම් තිබුණා කියනවා. ඒ වගේම 1910 ඔහු මිය යනකොට ඒ ප්‍රමාණය අක්කර 1000ක් කියලා කියනවා. ඔහුගේ තරුණ කාලය ගැන කතා කරනකොට තොලස්තෝයිගේ වචන වලින්ම කියනවා නම් යක්ෂයාට බිලි දුන්න තරුණ කාලයක් තමයි මට තිබුණේ. ඒතු සුරාව, සූදුව සහ කාන්තාව කියන දේවල් තුනත් එක්ක තමයි ඔහුගේ මුළු තරුණ කාලෙම ගත කරලා තියෙන්නේ. 1948 දී තමයි ඔහුගේ පළවෙනි කෘතිය රචනා කරන්නේ. ඔහුගේ ආරම්භක කෘතිය තරම් සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි 1910 දී ඔහු මිය යනකොට මුළු ලෝක සාහිත්‍යයම කතා කරන ප්‍රධාන නවකතා සහ කෙටි කතා ප්‍රමාණයක් ඔහු අතින් රචනා වෙලා තිබුණා. ඒ අතින් ප්‍රධානතම තැන තමයි මේ යුද්ධය හා සාමී කෘතිය මත War and Peace. ඒ වගේම ඇනා කැරනිනා. අතරින් ගිහපුවම The Death of Ivan Ilyich, Master